ආයුබෝවන් මම ශශික මේ තමයි මම ටෙක්ඩියුනෝ එකත් එක්ක කරන හතරවෙනි වීඩියෝ එක. මගේ තුන්වෙනි වීඩියෝ එකේදී මම IR receiver module එක ගැනත් ඒක Arduino එක්ක සම්බන්ධ කරගෙන සරලව එක output එකක් ගන්න විදිහ ගැනත් කෝඩ් එකකින් කතා කරා. නමුත් ඒ කෝඩ් එකේ තිබ්බ ප්‍රධාන ගැටලුවක් තමයි ඕනෙම IR remote control signal එකකින් මේ output එක වෙනස් වෙනවා. ඒ වගේම අපිට ලබා ගන්න පුළුවන් එක output එකක් විතරයි. ඉතින් මේ කෝඩ් එකෙන් ප්‍රායෝගිකව ප්‍රයෝජනවත් දෙයක් කරන්න අමාරුයි වගේම මේ වගේ සරල දෙයක් කරන්න Arduino එකක් වගේ දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මම හිතුවා මේ කෝඩ් එක තවදුරටත් දියුණු කරලා ප්‍රායෝගිකව ප්‍රයෝජනවත් දෙයක් කරන්න පුළුවන් විදිහේ කෝඩ් එකක් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න. මම ලියපු කෝඩ් එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් වීඩියෝ එකේ ඇනොටේෂන් එකක් විදිහටත් වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ දීලා තිනවා. ඉතින් ඒ කෝඩ් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයගොල්ලන්ට තියෙන්නේ මුලින්ම ඒක ඕපන් කරගන්න. එතකොට මේ විදිහට ඔයාලට කෝඩ් එක ලබා ගන්න පුළුවන්. ඉතින් මේ කෝඩ් එක සරලවම ඔයාලට Arduino එකට අප්ලෝඩ් කරලා එකපාරටම රිමෝට් කන්ට්‍රෝල් එකකින් ඔන් ඔෆ් කරන්න පුළුවන් විදිහ දෙයක් නෙමෙයි. ඒ වගේම තමයි මේ විදිහටම ඔයාලා කරත් සමහර විට ඔයාලා ගාව තියෙන රිමෝට් කන්ට්‍රෝල් එකෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි වෙළඳපොලේ තියෙන විවිධ උපකරණ වලට අදාළ විවිධ රිමෝට් කන්ට්‍රෝලර් එකිනෙකට තරමක් දුරට වෙනස් ක්‍රම පාවිච්චි කරනවා මේ IR සිග්නල් එක යවන්න. ඉතින් මම ගාව තියෙන රිමෝට් කන්ට්‍රෝල් එක තමයි මම මේක ටෙස්ට් කරලා බැලුවේ. සමහර විට ඔයාලා ගාව තියෙන රිමෝට් කන්ට්‍රෝල් එකත් එක්ක මේ ක්‍රමයේදී යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් මම මේ දීලා තියෙන කෝඩ් එක යම්කිසි වෙනස්කම් වලට ලක් කරලා ඔයාලගේ රිමෝට් කන්ට්‍රෝල් එකට ඔයාලා පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන රිමෝට් කන්ට්‍රෝල් එකට ගැලපෙන විදිහට මේක හදාගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මේ වීඩියෝ එකේදී මම මේ කෝඩ් එකේ තියෙන එකින් එක ගැන පැහැදිලි කරන්නවත් මේ දේවල් වලින් සිද්ධ වෙන දේවල් පිළිබඳ කතා කරන්නවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේ දෙයක් කරනවා නම් මේකට සුදුසුම ක්‍රමය කියලා මම විශ්වාස කරන්නේ යම්කිසි ඩොකියුමන්ටේෂන් එකක් හදලා ඒකේ සිංහලෙන් මේ ගැන විස්තරයක් ඉදිරිපත් කරන එක. මම ඉස්සරහට බලන්නම් මේක ඔයාලට මේ කෝඩ් එක ගැන විස්තරයක් ඔයාලා කිව්වොත් මේක අපහැදිලි තැන් තියෙනවා මේකෙන් වෙන්නේ මොකද්ද කියලා පැහැදිලි නෑ කියලා ඒ ගැන ඩොකියුමන්ටේෂන් එකක් හදන්න. කොහොම නමුත් මේ කෝඩ් එකේ හුඟක් සංකීර්ණ දේවල් පාවිච්චි කරලා නෑ. මම වුණත් පුළුවන් තරම් සරලව තියෙන දේවල් මේ උදාහරණ වල තියෙන එක කෝඩ් වල කොටස් අරගෙනම තමයි මේ කෝඩ් එකත් මම ලියලා තියෙන්නේ. ඉතින් මේ කෝඩ් එකේ මේ විදිහට පල්ලෙහාට යනකොට ඔයාලට හම්බ වෙනවා මේ end signal read කියලා කොටසක්. එතනින් පල්ලෙහා තියෙනවා display signal කියලා comment out කරපු කොටසක්. ඉතින් පළවෙනියටම කරන්න තියෙන්නේ මේක මේ විදිහට comment කරපු එක අයින් කරලා අනිත් දේවල් comment out කරලා දාන එක මේ විදිහට. එතකොට signal process, array display, code compare, memory read කියන සියලුම කොටස් මේ විදිහට අයින් කරලා දාන්න ඕනේ. ඒ විදිහට හදාගත්තට පස්සේ අපිට පුළුවන් මේක අපේ ටෙක්ඩියුනෝ එකට අප්ලෝඩ් කරගන්න. ඒ වගේම අපේ මේ කෝඩ් එකේ මුලට ගියොත් මම මෙතනදී IR sensor module එකෙන් එන input එක 12 වෙනි pin එකට දෙන විදිහට හදලා තිනවා. මේ නම්බර් එක වෙනස් කරලා අදාළ pin එක වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම මම මේ බෝඩ් එකේදී output 8ක් පාවිච්චි කරනවා. ඉතින් මේ output 8 වෙනුවෙන් pin 8ක numbers මෙතන දීලා තියෙනවා. මේ IR sensor module එක සම්බන්ධ කරගන්න හැටිවත් ඒකට current එක දෙන හැටිවත් මේ resistors එක්ක LED පාවිච්චි කරන විදිහ ටෙක්ඩියුනෝ එකත් එක්ක LED සම්බන්ධ කරගන්න විදිහ ගැනවත් මම මේ වීඩියෝ එකේදී කතා කරන්න සූදානම් වෙන්නේ නැහැ. ඒක ගැන මගේ පළවෙනි සහ දෙවෙනි වීඩියෝ එක බලුවොත් ඔයාලට ඒකේ ගැටලුවක් තියෙනවා නම් निराකරණය කරගන්න පුළුවන්. මම මේ වීඩියෝ එකේදී කලින්ම සම්බන්ධ කරලා තියෙනවා මට අවශ්‍ය කරන LED යට. එතකොට ඒ LED යටට අවශ්‍ය කරන pins 8 මම මෙතනදී අර කලින් කෝඩ් එකේ කිව්ව pins ටික දෙවෙනි pin එකේ ඉඳලා 9 වෙනි pin එක දක්වා pins ටික මේ LED යටට resistor උත් සමග සම්බන්ධ කරලා තියෙනවා. ඒ වගේම මේ IR receiver module එකේ අදාළ
ඍණ සහ ධන කියන සම්බන්ධතාවත් output එක මේ කොළ පාට වයර් එකෙන් මගේ 12 වෙනි Techduno එකේ තියෙන 12 වෙනි pin එකටත් සම්බන්ධ කරලා තියෙනවා. මේ තමයි මම පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන remote controller එක. ඉතින් අපිට මුලින්ම කරන්න තියෙන්නේ අපහු අපේ Arduino IDE එකට ගිහිල්ලා tools වල serial monitor කියන එක click කරලා ඒක open කරගන්න එක. ඊට පස්සේ ඔයාලට දකින්න ලැබෙයි මෙතන IR ready කියලා වැටෙනවා. ඊට පස්සේ අපි අපේ remote control එකේ එක බටන් එකක් එබුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහේ අංක ලයිස්තුවක් අපිට ලැබුණා. ඉතින් මෙතනදී අපි බැලුවොත් මේ මුලින්ම තියෙන අංකයෙන් නිරූපණය වෙන්නේ අපිට යම්කිසි IR සිග්නල් එකක් ලැබිලා තිබ්බ කාලය. මේක ඇත්තටම තප්පර වලින්වත් මිලිසෙකන්ඩ්ස් වලින්වත් නෙමෙයි. නමුත් සාපේක්ෂව අපිට අනිත් ඒවත් එක්ක සංසන්දනය කරලා බලා ගන්න පුළුවන් අගයක් තමයි මෙතනදී මගේ කෝඩ් එකෙන් දීලා තියෙන්නේ. ඉතින් අනිත් යට තියෙන අගයන් එක්ක බලනකොට ටිකක් දිග කාලයක් යම්කිසි IR සිග්නල් එකක් ලැබිලා තිනවා මගේ රිමෝට් කන්ට්‍රෝල් එකෙන්. ඊට පස්සේ ඒ බටන් එක ඔබපුවාම සිද්ධ වෙලා තියෙන්නේ IR සිග්නල් එකක් නැතුව ඒත් යට ඒවත් එක්ක සාපේක්ෂව බලපුවහම යම්කිසි දිග කාලයක්. නමුත් මේ තරම් ප්‍රමාණික කාලයක් නෙමෙයි මේ IR සිග්නල් එක නැතුව තිබිලා තියෙනවා. ඊට පස්සේ ආපහු සැරයක් IR සිග්නල් එක ලැබිලා තියෙනවා. නමුත් මේ වගේ මෙච්චර ලොකු කාලයක් නෙමෙයි කුඩා කාලයකට තමයි ලැබිලා තියෙන්නේ. ඊට පස්සේ ආපහු නැතුව තිබිලා තියෙන්නේ මේ වගේ කාලයකට. ඊට පස්සේ ආපහු ලැබිලා තිබිලා තියෙන්නේ මේ වගේ කාලයක්. ඒකත් ඇත්තටම 133 136යි කියන්නේ කලින් ලැබිලා තිබ්බ කාලයට තාමත් ආසන්න කාලයක්. නමුත් ආපහු නැතුව තියෙන කාලය 300 ගානකට වෙනස් වෙලා තියෙනවා. ඉතින් මේ රටාව ටිකක් දුර අපි බලාගෙන ගියොත් පළවෙනි එක ඇරුණාම මේ සිග්නල් එක ලැබිලා තියෙන කාල හුඟක් වෙලාවට 130 ගණන් වල වගේ තමයි තියෙන්නේ. කියන්නේ ඒක වෙනස් වෙන්නෙම නැහැ. නමුත් මගේ මේ සිග්නල් එක නැතුව තියෙන කාලයන් බැලුවොත් 103 ඒ කියන්නේ 100ට ආසන්න ගණන්වලත් 300 ගණන් වලත් තමයි තියෙන්නේ. ඒ කියන්නේ 200ට අඩු ගණන් වල තියෙනවා. ඒ වගේම මේ 300 ගණන් වල ඒ කියන්නේ 200ට වැඩි අගයන් වල තියෙනවා. දැන් බැලුවොත් මෙතන 100 ගණන් 300 ගණන් 100 100 මේ විදිහට ටිකක් දුර ගිහිල්ලා ආපහු සැරයක් 300 ගණනක තියෙනවා. ඊට පස්සේ පල්ලෙහාට ගියොත් 100 ආයෙ 300 ගණන් වල කීපයක් තියෙනවා. ඊට පස්සේ 100. ඉතින් ඇත්තටම මගේ IR remote control එකේ සිද්ධ වෙන්නේ මේ සිග්නල් එක ලැබිලා තියෙන කාලය වෙනස් නොවුණත් මේ කාලයන් වල වෙනස්කම් අනුව තමයි අදාළ සංඥාව ලබා දෙන්නේ. ඉතින් මම මෙතනදී මගේ කෝඩ් එකේදී ලිව්වේ 200ට අඩු සංඥාවක් ලැබුණොත් ඒක බිඳුවක් ලෙසත් 200ට වැඩි එකක් ලැබුණොත් එකක් ලෙසත් දකුණු කරලා යම්කිසි බයිනරි කෝඩ් එකක් ලබා ගන්නයි කියලා තමයි කිව්වේ. මම කලින් කිව්වා වගේ මේක ඔයාලගේ රිමෝට් කන්ට්‍රෝල් එකේදී වෙනස් වෙන්න පුළුවන්. ඒකයි මම මේ සිග්නල් data බලා ගන්න විදිහ ගැන ඔයාලට පැහැදිලි කරේ. ඒ විදිහට අපේ රිමෝට් කන්ට්‍රෝල් එකේ සිග්නල් එකේ ස්වභාවය බලාගත්තට පස්සේ ආපහු Arduino IDE එකට ඇවිල්ලා අපේ කෝඩ් එකේ පල්ලෙහාට ගිහිල්ලා මේ display signal කියන එකෙන් තමයි අපි මේ කෝඩ් එක බලාගත්තේ. ඒක අපි මේ විදිහට කමෙන්ට් අවුට් කරලා signal process කියන එකත් array display කියන එකත් මේ විදිහට හදාගෙන අනිත් ඒවා මේ විදිහටම තියෙද්දි අපිට පුළුවන් මේක ආපහු සැරයක් අපේ Techduno එකට අප්ලෝඩ් කරගන්න. මෙතනදී මම කියන්න ඕනේ දෙයක් තමයි මේ signal process කියන එකට අපි ගියොත් මෙතනදී සිද්ධ වෙන්නේ ඇත්තටම මගේ remote control එකේ සිග්නල් එක නැතුව තියෙන කාලයන් තමයි වෙනස් වුනේ. එතකොට 200ට අඩු ඒවා සහ 200ට වැඩි ඒවා තමයි තිබෙන්නේ 300 ගණන් සහ 100 ගණන් මම කලින් ඔයාලට පෙන්නපු සිග්නල් data වල තිබ්බේ විදිහට තමයි. ඒක නිසා මම මෙතන 200 දාලා තිනවා. එතකොට මේ සිග්නල් එක 200ට වැඩි නම් එක විදිහටත් 200ට අඩු නම් බිඳුව විදිහට process වෙලා තමයි මේ remote control එකේ input එක Techduno එකෙන් ලබා ගන්නෙ. ඉතින් ඔයාලගේ remote control එකේ උදාහරණයක් විදිහට 300 ගණන් සහ 500 ගණන් නම් තියෙනවා. ඔයාලට මෙතන 400 වගේ අගයක් දාලා පුළුවන් නිවැරදිව මේක ලබා ගන්න. ඉතින් මේ විදිහට ඒකත් නිවැරදි කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේක ඔයාලගේ Techduno එකට අප්ලෝඩ් කරගන්න. මෙතනදී සමහර විට මේක සිග්නල් එක ලැබිලා තියෙන කාලයන් වල වෙනසක්
සිද්ධ වෙන්න පුළුවන් නොලැබී තියෙන කාලයන් වෙනස් නොවී තියෙන සමහර රිමෝට් කන්ට්‍රෝලර්ස් වල. ඉතින් ඔයාලට මේක සාර්ථකව කරගන්න ලැබුණේ නැත්නම් ඔයාලට පුළුවන් අර මම කලින් කිව්ව සිග්නල් data කියන එක කොපි කරලා මට එවන්න. එතකොට මට පුළුවන් සමහර විට ඒ ඔයාලගේ රිමෝට් කන්ට්‍රෝල් එකට ගැලපෙන විදිහට මගේ කෝඩ් එක වෙනස් කරලා ඔයගොල්ලොන්ගේ රිමෝට් එකට හරියන විදිහට මේක සකස් කරලා දෙන්න. මේ කෝඩ් එක ටෙක්ඩියුනෝ එකට අප්ලෝඩ් වුණාට පස්සේ අපිට පුළුවන් ආයෙත් සැරයක් tools වල serial monitor එකට ගිහිල්ලා ආයෙත් සැරයක් මෙතන IR ready කියලා වැටෙනවා. ඒ විදිහට ආවට පස්සේ අපි පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන remote control එක අරන් මෙතන මම ඔබන්නේ 1 2 3 4 කියලා 8 වෙනකන් buttons නමුත් තමුන් කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන්. 1 2 3 4 5 6 7 8 කියලා වුණාම මේ හැම බටන් එකකටම එක ගානේ අපිට යම්කිසි බයිනරි කෝඩ් එකක් හම්බ වෙනවා. ඉතින් මෙතනදී ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ අර 200ට වැඩි ඒවා එක විදිහටත් අනිත් ඒවා බිඳුව විදිහටත් සරල කරලා මේ කෝඩ් එක අපිට ලබා දෙන එක. ඊට පස්සේ මේ විදිහට මේ IR ready කියන කොටස අර අනිත් ටික සිලෙක්ට් කරලා අපිට මේක පුළුවන් control සහ C එක ඔබලා copy කරගන්න. ඊට පස්සේ අපේ කෝඩ් එකේ ඉහළට ගියොත් paste here කියලා අපි අර කලින් copy කරගත්ත එක paste කරගන්න පුළුවන් තැනක් තියෙනවා. ඉතින් ඒ දැනට තියෙන කෝඩ් එක select කරලා එක delete කරලා අපේ අලුත් copy කරගත්ත කොටස මෙතන paste කරගන්න පුළුවන්. එතකොට මේ එන අමතර හිඩැස් අපිට පුළුවන් මේ විදිහට අවශ්‍ය නම් අයින් කරලා දාන්න. ඊට පස්සේ අපි ආපහු සැරයක් පල්ලෙහා තියෙන අපේ මේ කොටසට આવොත් මෙතන මේ array display කියන කොටසත් අපිට පුළුවන් කමෙන්ට් කරලා අයින් කරලා දාන්න. ඊට පස්සේ මේ code compare සහ memory read කියන කෑල්ල පුළුවන් අපිට මෙතන සක්‍රිය කරන්න. මේ විදිහට හදාගත්තට පස්සේ ආපහු සැරයක් අපි මේ code එක අපේ ටෙක්ඩියුනෝ එකට අප්ලෝඩ් කරගන්න ඕනේ. මේ විදිහට අප්ලෝඩ් වුණාට පස්සේ අපි අපේ ටෙක්ඩියුනෝ එකට ගියොත් අපිට පුළුවන් අපේ රිමෝට් කන්ට්‍රෝල් එක අරගෙන එක එබුවොත් ඔයාලට පේනවා පළවෙනි LED එකපත් වෙනවා. ආයෙත් සැරයක් එක එබුවොත් පළවෙනි LED එක නිවෙනවා. මේ විදිහට අපි මම දැන් 8 වෙනි එක ඔබනවා. එතකොට 8 වෙනියට තියෙන LED එකපත් වෙනවා. ඊට පස්සේ පළවෙනි එක ඔබනවා. 2 3 4 5 6 මේ විදිහට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. මෙතනදී මම ලයිට් එකක් නිමනකොට හරි පත්තු කරනකොට හරි ඒ ලයිට් එක නිමිලාද තියෙන්නේ පත්තු වෙලාද තියෙන්නේ කියන එක මේ මයික්‍රෝ කන්ට්‍රෝල් එකේ EEPROM එකට ලියන නිසා අපි හිතමු දැන් මෙතනදී මම තවත් එකක් පත්තු කරගන්නවා. දැන් මෙතන පත්තු වෙලා තියෙන්නේ දෙකයි. මම මෙහෙමම තියෙද්දි මේකේ power disconnect කරොත් ඔයාලට පේනවා මේක ඔෆ් වෙනවා. ආපහු සැරයක් මම power සම්බන්ධ කරපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් මේක on වෙන්නේ මේ අර කලින් පත්තු කරලා තිබ්බ දෙක විතරක් පත්තු වෙලා අනිත් ඒවා නෙමෙයිලා. ඒ කියන්නේ මේක කරන්ට් එක නැතුව ගියත් මේකේ මෙමරි එකේ තියෙනවා මොනවද පත්තු වෙලා තිබ්බ ලයිට්ස් කියලා. ඉතින් මේ වගේ දේවල් ප්‍රායෝගිකව පාවිච්චි කරලා රිලේ වගේ දේවල් පාවිච්චි කරලා ගෙවල් වල තියෙන ලයිට්ස් වගේ දේවල් නිමන්න පත්තු කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මම කලින් කිව්වා වගේ සරලවම මේක එකකින් on off කරන්න නැතුව අනිත් buttons remote control එකක තියෙන අනිත් buttons මේකට add කරලා එකවර ඔක්කොම නිමෙන්න නැත්නම් යම් කිසි set එකක් එකවර නිමෙන්න පත්තු වෙන්න පුළුවන් වෙන විදිහට අපිට පුළුවන් මේක හදාගන්න. ඒ වගේම තමයි මම මෙතනදී LED පාවිච්චි කරා වගේම
රිලේ හරි මොනවා හරි දෙයක් පාවිච්චි කරනවා නම් ඍජුවම 5 වෝල්ට් කියලා තිබ්බට ඍජුවම මේක අපිට ටෙක්නියුනෝ එකට සම්බන්ධ කරන්න බෑ. LED උනත් මේ එකක් විතරක් සම්බන්ධ කරලා තියෙන හින්දා මම මේ රෙසිස්ටර් එකක් විතරක් පාවිච්චි කරලා කෙලින්ම සම්බන්ධ කරාට LED වැඩි ප්‍රමාණයක් පාවිච්චි කරනවා නම් ගැටලු මතුවෙන්න පුළුවන්. මොකද මේ ටෙක්නියුනෝ එක හරහා ලොකු ඇම්පියර්ස් ගානක් යනකොට මේක මේ ටෙක්නියුනෝ එකට හානි වෙන්න පුළුවන්. මයික්‍රෝ කන්ට්‍රෝලර් එකට හානි වෙන්නත් පුළුවන්. ඒ වගේ අවස්ථාවල් වල හුඟක් LED සීරීස් කරලා දානවා නම් හරි එහෙමත් නැත්නම් වෙනත් මෝටර එකක් වගේ දෙයකට දෙනවා නම් ට්‍රාන්සිස්ටර් එකක් වගේ පාවිච්චි කරලා අපි මේක මේ Arduino එකෙන් සිග්නල් එක විතරක් අරගෙන අදාළ අවුට්පුට් එකට යන පවර් වෙනම ලබා දෙන්න ඕනේ. අපි මේකට LED වෙනුවට රිලේ එකක් වගේ පාවිච්චි කරනවා නම් පාවිච්චි කරන්න පුළුවන් පරිපථ සටහනක් තමයි තියෙන්නේ. මොකද මම මේක පෙන්නුවේ හුඟක් වෙලාවට මේ සර්කිට් එක ප්‍රායෝගිකව පාවිච්චි කරනකොට 230 AC කරන්ට් එකෙන් පාවිච්චි වෙන ලයිට්ස් එහෙමත් නැත්නම් මොනවා හරි දෙයක් ඔන් ඔෆ් කරන්න පුළුවන් රිමෝට් කන්ට්‍රෝල් එක පාවිච්චි කරලා සරලවම මේ රිමෝට් කන්ට්‍රෝල් එක සම්බන්ධ කරගෙන රිලේ එකකට. ඉතින් අවුට්පුට් 8ක් තියෙන හින්දා රිලේ 8ක් දක්වා අපිට මේකට මේ කෝඩ් එකේ කිසිම වෙනසක් කරන්න නැතුව සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේම යම් යම් වෙනස්කම් කරලා මේක අඩු වැඩි කරගන්න වගේම මම කලින් කිව්වා වගේ වෙනස් ප්‍රයෝජන ගන්න පුළුවන් විදිහට හදා ගන්න පුළුවන්. මෙතෙන්දී 5 වෝල්ට් සම්බන්ධ කරගන්නවා මෙතනට මේ තියෙන රිලේ එක. ඒ වගේම ඩයෝඩ් එකක් දාලා තිනවා මේ රිලේ එකේ කොයිල් එකෙන් රිලීස් වෙදී ආපහු වෙන කරන්ට් එකෙන් Arduino එකට වෙන්න පුළුවන් හානිය අවම කරගන්න. ඒ වගේම මේ තියෙන්නේ අපි අර Arduino එකේ LED එකට සම්බන්ධ කරපු අවුට්පුට් එක. ඉතින් මේක 10k රෙසිස්ටර් එකක් කරහා ට්‍රාන්සිස්ටර් එකට සම්බන්ධ කරලා මේක ඍණ පැත්තට එතකොට ධන ඍණ සහ මේ අදාළ අවුට්පුට් එක සම්බන්ධ කරලා මේ පරිබථ සටහනේ තියෙන විදිහට රිලේ එකක් සම්බන්ධ කරගත්තා නම් මෙතනට අදාළ AC විදුලිය හරිය නැත්නම් වැඩි විදුලියක් ලබා ගන්න උපකරණයක හරි අදාළ ස්විච් එක විදිහට මේ රිලේ එක සම්බන්ධ කරගන්න පුළුවන්. මෙතෙන්දී අපි බලන්න ඕනේ අදාළ රිලේ එක 5 වෝල්ට් එකක් නෙමෙයි නම් මේ සර්කිට් එක වෙනස් කරන්න සිද්ධ වෙනවා. ඒ අදාළ වෝල්ටේජ් එක රිලේ එක පැත්තට දෙන්නත් සිග්නල් එක ලැබෙන පැත්ත 5 වෝල්ට් වලින් වැඩ කරන විදිහටත්. ඒ වගේම තමයි යම්කිසි උපකරණයක් සම්බන්ධ කරගන්නකොට මේ රිලේ එකේ ස්විච් කරන්න පුළුවන් උපරිම ඇම්පියර් ගාණක් සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඊට වඩා වැඩි ප්‍රමාණයක ඇම්පියර් ගාණක් යන උපකරණයක් මේ හරහා සම්බන්ධ කරොත් විවිධ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. කොහොම නමුත් මේ වගේ රිලේ එකක් සම්බන්ධ කරගෙන අපිට පුළුවන් සරලවම 5 වෝල්ට් රිලේ එකකින් අපේ ගෙදර තියෙන AC බල්බ්ස් වගේ ඒවා නිවන්න පත්තු කරන්න. ඔයාලට පුළුවන් මේ කෝඩ් එක මෙතනින් නවත්තන්න නැතුව තවදුරටත් දියුණු කරලා. මොකද මේක හුඟක් සරල මට්ටමේ තියෙන්නේ. මේකට හුඟක් දේවල් එකතු කරලා දියුණු කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ ගාව තියෙන රිමෝට් කන්ට්‍රෝල් එකට වඩාත් ගැලපෙන විදිහට ඒ සිග්නල් එක තේරුම් ගන්න කාර්යක්ෂමව තේරුම් ගන්න පුළුවන් විදිහට මේක වැඩි දියුණු කරන්න පුළුවන්. ඒ විදිහට වැඩි දියුණු කරලා ඔයාලගේ තියෙන ප්‍රායෝගික අවශ්‍යතාවයකට පාවිච්චි කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම තමයි ඔයාලා මේ ටෙක්නියුනෝ එක පාවිච්චි කරලා මේ IR මොඩියුල් එක හරි වෙනත් යමක් පාවිච්චි කරලා හරි කරන දේවල් පිළිබඳ දැනුම මම ඔයාලත් එක්ක බෙදා ගන්නවා. වගේම අපේ ටෙක් කතා ගෲප් එකේ ඉන්න අයත් එක්ක බෙදාගනි කියලත් විශ්වාස කරනවා. ඉතින් ඒ පණිවිඩෙත් එක්ක මම මේ වීඩියෝ එක නවත්තනවා. තවත් වීඩියෝ එකක් ඔයාලට අනාගතයේදී ගෙන බලාපොරොත්තු වෙනවා.